හයි ගයිස් ඉතින් ඔයාලට කොහොමද මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මං අද වීඩියෝ එකකින් ගෙනාවේ ලස්සන වෙන්න කැමති ඔයාලට ගෙදරදීම කරන්න පුළුවන් දෙයක්. අපි හැමෝම ලොකු කාලයක් ජීවත් වෙන්න ආපු අය නෙමෙයි. අපි හැමෝම ජීවත් වෙන්නේ පුංචි කාලයක්. ඉතින් මේ ජීවත් වෙන පුංචි කාලය ඇතුළත අපි හරි ලස්සනට ප්‍රියමනාපව ජීවත් වෙන්න කවුරුත් කැමතියි. ඉතින් මම දන්නවා මේ වීඩියෝ එක බලන ඔයත් ලස්සනට ඉන්න ගොඩක් කැමති කෙනෙක් කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආපු අදහස තමයි කඩල පිටි ෆේස් පැක් එක. මේ පැක් එක ගොඩක් ජනප්‍රිය වුණත් මේ පැක් එකට හරියටම දාන්න ඕනේ මොනවද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් මම අද වීඩියෝ එකෙන් කියලා දෙනවා මේ ෆේස් පැක් එකට හරියටම දාන්න ඕනේ දේවල් මොනවද කියලා. මේ පැක් එකට ප්‍රධාන අමුද්‍රව්‍ය 5ක් ඕන වෙනවා. කඩල පිටි, යෝගට්, මී පැණි, දෙහි, ඒ වගේම කස්තුරි කහ. ඔයාලට කස්තුරි කහ හොයාගන්න නැත්නම් වියලි කහ වුණත් මේ පැක් එකට යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා පිරිසිදු බෝල් එකක් අරගෙන ඒකට කඩල පිටි, තේ හැඳි 2ක ප්‍රමාණයක් දාගන්න. මේ කඩල පිටි ගද්දී ඔයාලට කඩල පිටි කඩෙන් ගන්නත් පුළුවන්. ඒත් ඔයා ගෙදර කඩල පෙගෙන්න දාලා ඒක බ්ලෙන්ඩ් කරලා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මේකට යෝගට් ගන්න. යෝගට් තේ හැඳි 2ක ප්‍රමාණයක් මේ මිශ්‍රණයට දාගන්න. ඔයා කස්තුරි කහ ගන්නවා නම් තේ හැඳි භාගික වගේ ප්‍රමාණයක් ගන්න. වියලි කහ වගේ ගත්තොත් තේ හැඳි කාලක් වගේ චූටි ප්‍රමාණයක් තමයි එකතු කරගන්න ඕනේ. දෙහි තේ හැඳි 2ක ප්‍රමාණයකුත් මෙන්න මේ විදිහට එකතු කරගන්න. මේ විදිහට මී පැණි තේ හැඳි 2ක ප්‍රමාණයක් ඔයාලා මිශ්‍රණයට එකතු කරගන්න. මී පැණි ගන්නවා නම් ඔයා හැම කඩේකම වගේ මී පැණි සාමාන්‍යයෙන් මී පැණි ගන්න තියෙනවා. ඒත් ඔයා ට්‍රීට්මන්ට් වලට මී පැණි ගන්නවා නම් ආයුර්වේද වගේ තැනකින් ගන්න. එතකොට ගොඩක් හොඳ ප්‍රතිඵල ඔයාලට ගන්න පුළුවන්. හරි දැන් මේ විදිහට මේ පැක් එකට ඕනි කරන හැමදේම මේ බෝල් එකට දාලා තියෙන්නේ. දැන් මේ විදිහට හොඳට ඔයා මික්ස් කරගන්න. හරි දැන් අපි අපේ පැක් එක හදාගෙන ඉවරයි. දැන් මේ විදිහට මේ පැක් එක අපි මූණට ඇප්ලයි කරන්න ඕනේ. මේක මූණ ගන්න කලින් හොඳට මූණ පිරිසිදු කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයා මෙන්න මේ විදිහට මූණ මේක ඇප්ලයි කරගන්න ඕනේ. මූණ ගෑවට පස්සේ පැක් එක ඉතුරුනොත් අපිට ඒක අත්වල කකුල් වල දෙන්නේ මේ විදිහට අපිට ගා ගන්න පුළුවන්. හරි දැන් මේ පැක් එක අපි මූණට ඇප්ලයි කරලා ඉවරයි. දැන් විනාඩි 30ක් වගේ කාලයක් අපි මේක මූණ තියාගන්න ඕනේ. විනාඩි 30ක් ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ පැක් එක තියෙන්නේ ගල් වෙලා වගේ හොඳට සමට උරාගෙන තමයි දැන් මේක තියෙන්නේ. ඊට පස්සේ වතුර ටිකක් දාලා මෙන්න මේ විදිහට මේක හොඳට අතුල්ලන්න හැමතැනම.
හරි ඊට පස්සේ වතුරෙන් ඒක සම්පූර්ණයෙන්ම හොදලා ඇරියට පස්සේ මේ තියෙන මගේ ලුක් එක ඉතින් ඇත්තටම හොඳ ප්‍රතිඵල අපිට මේ පැක් එකෙන් ලබා ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ ඔයිලි ෆේස් එකක් නම් ඒ කියන්නේ බ්ලීචිං ආසාදන ලප කැලල් කුරුලෑ ඒ ප්‍රශ්න තියෙනවා නම් මේ පැක් එක ඔයාලට සතියට 3 පාරක් ඒ කියන්නේ දවසක් ඇර දවසක් වගේ යූස් කරන්න පුළුවන්. ඔයාගේ සමේ බ්ලීචිං ආසාදන ලප කැලල් කුරුලෑ මේ ප්‍රශ්න නැත්නම් ඔයාලට පුළුවන් මේ පැක් එක සතියට 1 පාරක් වගේ යූස් කරන්න. ඉතින් මම මේ රහස ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තීරණය කළේ මාත් මේකෙන් උපරිම ප්‍රතිඵල ගත්ත නිසා. ඉතින් ඔයාලටත් පුළුවන් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගොඩක් ආදරේ මේ වගේ වීඩියෝස් දිගටම බලන්න. මාව මතකයෙන් subscribe කරලා තියාගන්න.